දැන් අපි කරන්න යන්නේ දැන් අපි කරන්න යන්නේ 2023 පේපර් එකේ පළවන කොටසේ B පාර්ට් එකේ දෙවෙනි ගාන. ඒ කියන්නේ වර්ගඵලයට අදාළ සම්බන්ධව ගාන. ඊට පස්සේ අපි ගන්නවා දෙවෙනි කොටසේ ලඝු ගණක ආශ්‍රිත ගාන පරිමාව සහ ලඝු ගණක ආශ්‍රිත ගාන. අපි මුලින් මේක හදලෙමු. මේක කියන්නේ මොකද්ද? රූපයේ දැක්වෙන ABC ඍජු කෝණී ත්‍රිකෝණාකාර බිම් කොටසකින් හා කේන්ද්‍රික කෝණය 90ක් වූ ACD ඛණ්ඩ ආකාරයෙන් යුත් බිම් කොටසකින් සමන්විත එළවලු පාත්‍යයකි. ඒකේ මෙන්න මෙයා කවුද? මෙන්න මෙයාලා මේ කියලා තියෙන එක්කෙනා එළවලු පාත්‍යයක්ලු. හරිද? මෙයාලා මේ කියලා තියෙන කෙනා එළවලු පාත්‍යයක්ලු. එතකොට ACD කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩාකාරයේ කෙනෙක්. හරිද? ඒ කියන්නේ මෙන්න මෙයා. එතකොට මේ ACD කියන කෙනා මොකද්ද කේන්ද්‍රික ඛණ්ඩ හැඩයක් තියෙන්නේ. එතකොට ACB කියන්නේ ඍජු කෝණීය ත්‍රිකෝණාකාර බිම් කොටස. එතකොට ඔයන බිම් කොටසක් සමාන එළවලු පාත්‍ය. එතකොට මේ සම්පූර්ණ එක්කෙනා කවුද? එළවලු පාත්‍යයක්ලු. මෙන්න මේ සම්පූර්ණ එක්කෙනා එළවලු පාත්‍යයක්ලු. හරි. ඉතින් දැන් අපි බලමු ඊළඟට මොකද්ද ගානේ කරන්න කියන්නේ කියලා අපිට. හරි. මේකේ කියනවා 5 එහි අගය 7න් 22 ලෙස ගන්නවලු. හරි. 5 අගය දීලා තියෙනවා අපිට 7න් 22යි කියලා. ඊට පස්සේ කියනවා AD සමානයි මීටර් 7යි. එහෙනම් අපි ඒක දාගමු. AD කියන්නේ මීටර් 7යිලුනේ. මීටර් 7යි. ඊට පස්සේ කියලා තියෙනවා ACD කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ C හා D තෙක් මායිම් C සිට D තෙක් මායිම දිගේ වැටක් සාදන්නේ නම් වැටේ දිග සොයන්න. කොහේ ඉඳලාද? C ගේ ඉඳලා D ට. C ගේ ඉඳලා D ට. ඒ කියන්නේ මෙන්න මේ දිගට වැටක් හදනවලු. ඒ වැට හදනවා නම් ඒ වැටේ දිග තමයි අහන්නේ. ඔය කියන්නේ හරිද? ඔන්න ඔය ඡාප කොටස හොයන්න කියලා නේද? ඡාප කොටසේ දිග හොයන්න කියලා නේද කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩේ. එහෙනම් කොහොමද අපි හොයන්නේ? කේන්ද්‍රික ඛණ්ඩයක අපි දන්නවා සාමාන්‍ය වෘත්තයක කොහොමද අපි පරිධි හොයන්නේ 2πr මගින්නේ. හරි. මෙතනදී අපේ කේන්ද්‍රික ඛණ්ඩයන්නේ. එහෙනම් 360න් කීයද? තීටා වරක් 2πr. දැන් මෙතන විදියට තීටා කියන්නේ කවුද? තීටා කියලා කියන්නේ අංශක 90යි. එහෙනම් 360න් අංශක 90 වරක් 2πr නේද? හරි. දැන් මෙතන 2πr වෙනුවටත් මම අගයන් දාලා ලියන්න. හරිද? එතකොට මෙතනදී අපි මෙතන ලියමු CD සමානයි. CD සමානයි. එතකොට මෙතන 5 කියලා කියන්නේ 7න් 22 කියලා ගන්න කියලා තියෙනවා. ඊට පස්සේ R කියන්නේ කීයද? 7යිනේ. හරි. එහෙනම් බලන්න සුළු වෙන විදිය මෙතනදී මෙන්න මේ 7ට 7 සුළු වෙනවා 1යි. ඊට පස්සේ බලන්න මෙතන 90 ඒවා 4ක් තමයි 360 කියන්නේ. හරිද? එහෙනම් මෙතන 4යි මෙතන 1යි. එහෙනම් බලන්න උත්තරේ ආයෙත් සුළු වෙනවනේ මෙතන 4ට 4ට 2 ඒවා 2යි 2ට 2 ඒවා 1යි. ආයෙ මේ 2ට 2 ඒවා 1යි 22ට 2 ඒවා 11යි. එහෙනම් උත්තරේ ඉන්නේ ඔයාලට පේනවා ඔක්කොම කැපිලා ගිහිල්ලා තියෙන්නේ 11 විතරයි ඉතුරුනේ. එහෙනම් CD කියන්නේ කොච්චරද? 11යි මොනවද? මීටර. ඉතින් ඒකක තිබ්බ මීටර වලින් මේ දිගන්න හෙව්වේ එහෙනම් මීටර. තේරුණාද? හරි. අපි ඊට පස්සේ යමු ඊළඟ කොටසට. ඊට පස්සේ ඒක කියනවා ACD බිම් කොටසේ වර්ගඵලය සොයන්න. කියන්නේ ACD කියන්නේ මේ කෑල්ලනේ. ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් නේද? ඔන්න ඔය කෑල්ලේ වර්ගඵලය හොයන්නලු. කොහොමද වර්ගඵලය හොයන්නේ? කේන්ද්‍රික ඛණ්ඩයක. අපි දන්නවා සම්පූර්ණ වෘත්තයක නම් πr වර්ගය. හරිද? දැන් මෙතන ඛණ්ඩයක්නේ කේන්ද්‍රික ඛණ්ඩයක්නේ. එහෙනම් අපි දන්නවා 360න් තීටා වරක් πr වර්ග. 360න් තීටා වරක් πr වර්ගනේ. පාවිච්චි කරන්න. එහෙනම් මොකද්ද අපි ලියන්න ඕනේ? ACD හි අපි එතනට ඉඳ මදි නිසා මෙහෙම කරමු. ACD හි වර්ගඵලය සමානයි 360න් කීයද? අංශක 90 වරක් πr වර්ග. එහෙනම් බලන්න 4න් 1 වරක් 5 කියන්නේ 7න් 22. 4න් 1 කොහමද ආවේ? 5 මේ 360ට 90 ඒවා 4යි. මෙන්න මේ දෙන්නම කැපිලා තමයි 4 එකෙන් 4න් ආවේ. තේරෙනවද? එකයට 4 ආවේ ඔන්න ඔය විදියට. 4න් ආවේ ඔන්න ඔය විදියට. හරි. 5 වරක් R කියන්නේ කවුද දැන් මෙතනදී? R කියන්නේ 7යි. එහෙනම් 7 වරක් 7යි R වර්ගයනේ ඉන්නේ. R වර්ගය කියන්නේ R වරක් R කියන එක. තේරුණාද? හරි. එහෙනම් මොකක්ද වෙන්නේ? මේ 7ට 7 එකක් කැපෙනවා. එතකොට 1යි 1යි. මෙතන 4ට 2 ඒවා 2යි. 22ට 2 ඒවා 11යි. එතකොට උත්තරේ එන්නේ මෙතන නම් 77 බෙදීම 2යි කියලා එන්නේ. එතකොට උත්තරේ කීයද එන්නේ? කීයද එන්නේ?
38.5 මොනවද? අපි වර්ගඵලයක් කිව්වේ නම් වර්ග මීටරනේ. හරි. ඔන්න ඔය තමයි උත්තරේ එන්නේ. ඊට පස්සේ මෙයාලා අහන ප්‍රශ්නයක් අපෙන් ABC බිම් කොටසේ වර්ගඵලය 42යි වර්ග මීටර නම්. ඒ කියන්නේ මෙන්න මේ ABC කියන්නේ කවුද? මෙන්න මෙයා නේද? එයාගේ වර්ගඵලය 42 වර්ග සෙන්ටිමීටර නම් BC ගේ අගය අහනවා. BC ගේ දිග. මෙන්න මෙයාගේ දිග. හරි. අපි මෙතන BC කියන්නේ x කියලා ගත්තොත්. හරිද? BC කියන්නේ x කියලා ගත්තොත් මේ AC කියන්නේ කවුද? ඉතින් මේ ADC කියන්නේ මෙන්න මේ ADC මම හයිලයිට් කරලා පෙන්නන. මෙන්න මේ ADC කියලා කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් නම්. හරිද? මෙන්න මේ පාදයේ දිගටම සමාන වෙන්න ඕනේ නේද? මෙන්න මේ පාදයේ දිග. එහෙනම් AD සමාන වෙන්න ඕනේ නේද AC ට. එහෙනම් AC කියන්නේ කීයද? 7 මීටරම තමයි. තේරෙනවද? ඒකත් අරයක්නේ. කේන්ද්‍රික ඛණ්ඩයක් ගත්තම එයත් අරයක් වෙනවා. AD සහ AC කියන්නේ අරයක්. හරි එහෙනම් බලන්න ඔයාලා දන්නවා මෙන්න මේ 42 කියන එක්කෙනා. ඒ කියන්නේ මෙන්න මේ ABC කියන ත්‍රිකෝණ කෑල්ලේ වර්ගඵලය නේද 42යි මේ වර්ග මීටර වෙන්නේ. අපි දන්නවා ත්‍රිකෝණික වර්ගඵලය හොයන්නේ කොහොමද? භාගය වරක් ආධාරක පාදය වැඩි කිරීම ලම්බු සහ. එහෙනම් මේකේ විදිහට භාගය වරක් x වරක් 7 තමයි කවුද? 42 කියලා කියන්නේ. එහෙනම් දැන් x හොයන්න බෑද? පුළුවන්. මේ 2යි 7යි එහා පැත්තට ගෙනියන්න. කොහොමද එන්නේ? එතකොට x සමානයි 42 වරක් 2 බෙදීම 7. කොහොමද එන්නේ? අපි දන්නවා 42ට 7 ඒවා කීයද? 42ට 7 ඒවා 6යි. 7ට 7 ඒවා 1යි. එහෙනම් උත්තරේ එනවා x සමානයි 12යි. මොනවද? මීටර. හරි. ඒකකයේ මතක ඇතුව දාන්න ඕනේ. හරිද? හරි. ඊළඟට බලමු මේක කියනවා කේන්ද්‍රික ඛණ්ඩාකාර බිම් කොටසේ වර්ගඵලයෙන් 3 ගුණයක වර්ගඵලයක් ඇති. මොකද්ද මුලින්ම කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩාකාර බිම් කොටස. ඒ කියන්නේ ඔය කහ පාටින් පාට කරලා තියෙන බිම් වගේ 3 ගුණයක් වර්ගඵලය තියෙන කෙනෙක්ලා. මුලින්ම අපි බලමු එයාගේ වර්ගඵලය කීයද? මෙතන අපි හොයාගත්තනේ. මම දැන් ඊටු ටික වෙන පාටකින් හදන්නම්. කොළ පාටින් වගේ හදමු මේ. අපි හොයාගත්ත නේද මෙතනදී වර්ගඵලය මෙන්න මේ කේන්ද්‍රික අන්ද කොටසේ. ඔන්න ඔය වගේ වර්ගඵලයෙන් 3 ගුණයක්. එහෙනම් අපි ගමු. කේන්ද්‍රික ඛණ්ඩ කොටස වර්ගඵලයෙන් 3 ගුණය කොච්චරද කියලා ගමු. හරි. 3 ගුණය මුලින්ම හොයාගනිමු. 3 ගුණය සමාන වෙනවා 38.5 ගුණ කරන්න ඕනේ 3ෙන් නේද? සමාන වෙන්නේ කීයටද? බලන්න ගුණ කරලා. හරි එහෙනම් අපි දන්නවා මෙතනදී 38.53 කියන්නේ කීයද? 115.5 නේ. අපි ඔක්කොම සුළු කරන්නේ 30 5ක් කීයද? 30 5ක් 33ක් 33 හරි 33ක් කීයද 90යි 8 3ක් කීයද 24යි එතකොට එනවා එතන 80යි 24යි 114ක් ඇවිල්ලා තියෙන්නේ ඊට පස්සේ දශම 5 3ක් කියන්නේ 1.5යි ඊට පස්සේ මොකක්ද එන්නේ 115.5 හරිද එහෙනම් 115යි 115.5යි 115.5යි මොනවද වර්ග මීටරේ වර්ගඵලයන්නේ තේරෙනවද එහෙනම් ඊට පස්සේ මේ අහනවා වර්ගඵලයක් ඇති ඍජු කෝණාශ්‍රාකාර බිම් කොටසක් BC එක් පාදයක් වනසේ එළවලු පාත්තියකට පිටතින් එකතු කළ යුතුය. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? මෙන්න මේ හරිද? මෙයා ගත්තම මෙන්න මේ පාත්තියට පිටතින් ඒ කියන්නේ මෙන්න මේ BC කියන කෙනා එක පාදයක් වෙන විදියට ඍජු කෝණාශ්‍රාකාර හැඩදී තව කෑල්ලක් එකතු කරන්න ඕන ඕන ඔය වගේ. හැබැයි පාත්තියට පිටතින්. ඒ කියන්නේ පාත්තිය ඇතුළතින් නෙමෙයි මේ පැත්තෙන් නෙමෙයි. හරි. පාත්තියට පිටතටින් සෙට් කරන්න ඕනලු ඍජු කෝණාශ්‍රාකාර හැඩදී මේ බිම් කොටසක්. එහෙනම් ඔය වගේ නේද එන්නේ. හරි. හැබැයි ඔය වගේ නෙමෙයි ඍජු කෝණාශ්‍රාකාරව ගානට අඳින්න ඕනේ. හරි ඍජු කෝණාශ්‍රය. හරි. එන්න මේ විදියට ඇඳලා මේ ගාන මෙතෙන්ට සෙට් වෙන්න ඕනේ. හරි. එතකොට අංශක 90 පෙන්වන්න ඕනේ ඔයාලා. එතකොට එයාලා දන්නවා හරි ඍජු කෝණාශ්‍රයක් තමයි ඇඳලා තියෙන්නේ. හරි. මෙන්න මෙහෙම අදින්න. එතකොට එයාලා කියනවා ඍජු කෝණාශ්‍ර බිම් කොටසක් BC එක් පාදයක් වනසේ එළවලු පාත්තියට පිටතින් එකතු කළ යුතුය. එම ඍජු කෝණාශ්‍රාකාර බිම් කොටසේ පළල සොයා එහි මිනුම් සහිත දළ සටහනක් ඉදිරි රූපේ ඇඳ දක්වන්න. හරි. දැන් ඉතින් අපිට හොයන්න තියෙන්නේ අපි දන්නවා BC කියන්නේ දිග කීයද? BC ගේ දිග කීයද? හරිද? BC ගේ දිග අපි x කියලා ගත්තා. එහෙනම් එයා 12යි. අපි දන්නවා එහෙනම් 12 වරක් මෙන්න මේ කෙනාගේ දිගෙන්. ඒ කියන්නේ මෙන්න මෙතන අපි ගත්තොත් y කියලා දිග 12 වරක් y කියන එක සමාන වෙන්න ඕනේ මෙන්න මේ 3 ගුණයකට. ඒ කියන්නේ 115.5ට. එහෙනම් අපි ලියමු 12 වරක් හරිද y සමානයි 115.5යි කියලා. එතකොට y කියලා ගත්තේ කවුද? y කියන්නේ අර පාදයේ දිග හරිද? පාදයේ දිග කියන්නේ පළල. y අනු පළල වේ. පළල වේ. හරි. එතකොට මොකක්ද එන්නේ? y සමානයි 115.5 බෙදීම 12. හරි. එහෙනම් අපි 115.5 බෙදුම්
12න් 8ට දශම බෙදීම මතකද දන්නේ නැහැ. බලන්න 11ට බලලා වැඩක් නැහැ නේ 115ට කෙලින්ම බලමු. 9ක් ඇති. හරි. එහෙනම් බලමු 9 කියන්නේ කීයද? 108යි නේද? 108යි. 108යි. ඊට පස්සේ මෙතන 7යි 75ක් එනවා. එතකොට දශම විරුද්ධ ගන්න වෙනවා. 7ක් ගන්න පුළුවන්ද අපිට? බෑ. 6යි ගන්න පුළුවන් නේ. 72යි. ඊට පස්සේ එනවා අපිට 3ක්. ඊට පස්සේ උත්තරේ එන්නේ කීයද? 3ක් ගන්න බැහැ 2යි පුළුවන් 24යි. ඊට පස්සේ අපිට එනවා 6ක්. හරිද? 60යි 0.5යි. එතකොට මොකක්ද උත්තරේ එන්නේ? 9.6යි 2යි 5යි මීටර. හරිද? එතකොට අපිට එනවා y සමානයි 9.6යි 2යි 5යි මීටර කියලා. එහෙනම් අපි මෙන්න මේක අඳින්න කියලා තියෙන රූපය ඇඳ දක්වනවා. අපි මේක හොයන්න ඕනේ. හොයලා රූපය ඇඳලා අපි ලියන්න y සමානයි y කියලා ගත්තා 9.6යි 2යි 5යි මීටර කියලා. තේරෙනවද? ඔන්න ඔය විදිහට තමයි ඉතින් රූපය ඇඳෙන්නේ. හරිම ලේසි ගානක්. පොඩි වෙලාවයි යන්නේ ගාන හදන්න. ඉතින් මේ වගේ ගාන ටික හොඳට කරගන්න ඕන. අපි ඉදිරියේදී ඉතුරු පේපර්ස් වල ඒවත් සාකච්ඡා කරමු. දැන් අපි යමු ඊට පස්සේ මේකේ දෙවෙනි කොටසේ තියෙන B පාර්ට් එකේ 10 වෙනි ගානට. දැන් අපි බලමු මෙන්න මේ ගාන. දැන් මේකේ තියෙන දේ බලන්න. ලෝහයකින් තනු අරය R සෙන්ටිමීටර වූ ඝන අර්ධ ගෝලයක්. මොකද්ද කියන්නේ? ඝන අර්ධ ගෝලයක් කියලා කියන්නේ. හරි. උණුකර පතුලේ අරය අර්ධ ගෝලයේ අරයෙන් 4න් එකක් හා උස h වූ ඝන ඍජු වෘත්තාකාර කේතු 56ක් හදනවා. හරිද? ඒ කියන්නේ ඔන්න ඔහොම මෙන්න මෙහෙම තියෙනවා ගෝලයක්. හරිද? ගෝලයක්. හරිද? දැන් මේක ඝන අර්ධ ගෝලයක්. හරිද? මෙන්න මේ වගේ ඝන අර්ධ ගෝලයක් මෙයා උණු කරලා හදනවලු දැන් මෙයාගේ අරය R නම් හරිද? මෙයාගේ අරය R නම් ඔය අරයෙන් 4න් එකක්. හරිද? ඔය අරයෙන් අරය 4න් එකක් වෙච්ච කේතු. ඒ කියන්නේ මෙන්න මේ වගේ තියෙන කේතු. හරිද? ඔන්න ඔය කේතු හදනවා මෙයාගේ අරය කීයද? 4න් 1යි R. තේරෙනවද? 4න් 1 මම පොඩි ලස්සන පින්තූරයක් ගන්න බලන්න. බලමු අපි. දැන් මේ ගානදී අපිට කියන්නේ මෙන්න මේ වගේ හරිද? අරය R වෙච්ච ඝනාර්ධ ගෝලයක් උණු කරලා හරිද? මේ උණු කරනවලු ඊට පස්සේ එයාව උණු කරලා අපි හදන්නේ මුලින්ම අපි මෙයාගේ தත්ත ටික දාගමු. මෙයාගේ අරේ R. හරිද? මෙයාගේ අරේ R වෙච්ච ඝනාර්ධ ගෝලයක්. එතකොට මෙයාගේ අරේ මොකද වෙන්නේ? මෙයාගේ අරය 4න් 1යි යාළුවෝ. තේරෙනවද? අරයාගේ වගේ කියන්නේ අරේ කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතන තියෙන දුර. ඒ කියන්නේ මෙන්න මෙච්චර. අර මෙන්න මේ දුර හරිද? ඔයාලට පේනවද නේද? මේ දුර. මෙන්න මේ දුර තමයි අපි අරේ කියලා කියන්නේ. මෙන්න මෙතන ඉඳන් මෙතන තියෙන දුර. හරි. හරි. අරයාගේ වගේ අරෙන් 4න් එකක්ලු. එහෙනම් 4න් 1යි R නේද එන්නේ. තේරෙනවද? 4න් එකක් සහ උස h. එහෙනම් මෙන්න මෙතන උස h වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ උස h පැහැදිලිද? උස h. හරි. මොන ඍජු කේතු 56ක් හැදුවලු. හරි. ඔන්න අර අර්ධගෝලාකාර ඝන අර්ධගෝලාකාරයක උණු කරලා හදනවා කේතු 56ක්. හරිද? එතකොට මෙයාලා කියනවා ලෝහ අපතේ නොයන්නේ යයි සලකා අර්ධගෝලයේ අරය සහ කේතුවේ උස අතර සම්බන්ධය මොකක් හරි එකක් පෙන්වනවා. හරිද? එතකොට බලන්න මෙතනදී අපිට ඉතින් මේ දෙන්න සමාන කරන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේ ඝන අර්ධ ගෝලාකාර එක උණු කරලා අපි අරවයින් 56ක් හදනවනේ. එහෙනම් ඒක අර ඝන අර්ධ ගෝලාකාර කෙනාගේ පරිමාව සමාන වෙනවා අර කේතු 56 පරිමාවට නේ. හරි. අපිට මේ පේපරේ දීලා තියෙනවා කොහොමද ඝන ගෝලයක පරිමාව ලැබෙන්නේ මොන සූත්‍රයෙන්ද කියලා. හරිද? එතකොට ඝන ගෝලයක පරිමාව හම්බෙන්නේ 3න් 4යි 5r ගණින්. එතකොට එහෙනම් අර්ධ ගෝලාකාර එකක කොහොමද හම්බෙන්නේ? ඕකෙන් භාගයක් නේද? භාගය වරක් 3න් 4යි 5r ගණය. එහෙනම් මේ බලන්න මේ දෙකට දෙකේ 1යි 4ට 2 අපි කපු පැත්තටම කපන්න ඕනේ. 4ට 2 ඒවා 2. හරි. එහෙනම් මොකක්ද දෙන්නේ? ඝන අර්ධගෝලාකාර එකක පරිමාව අර්ධගෝලාකාර වස්තුවක පරිමාව මොකක්ද දෙන්නේ? 3න් 2යි 5r ගණය. හරි. ඊට පස්සේ අපි දැන් මේකේ ගාණ දීලා තිනවා කේතුවක පරිමාව හම්බෙන්නේ කොහොමද? කේතුවක පරිමාව හම්බෙන්නේ 3න් 1යි 5r වර්ග h කියලා. එතකොට දැන් මෙතන 5r වර්ග h කියවල මේ r හරි r නෙමෙයි නේද? මොකද දන්නවද? මෙතන r කියන්නේ අරයට
අපේ අරය ගැන තාමත් සම්බන්ධයක් දාලා නැහැ මෙතන. හොඳේ මම මේක මේ සාමාන්‍ය විදිහට සාමාන්‍ය අර්ථ දැක්වීමට අනුව තමයි ලිව්වේ. මෙතන R කියලා කියන්නේ හරි දැන් හොඳට ඒක ඔලුවට දාගන්න හරි. මෙතන R කියන්නේ සාමාන්‍යයෙන් ඝන අර්ධගෝලාකාරයේ අරය. මෙතන නම් R ම තමයි වෙනසක් නැහැ හොඳේ. හැබැයි මෙතන කේතුවේ අරය R ද මේ R දෙන්නේ නැහැ. එතන ඉන්නේ 4න් 1යි R කියන එක. තේරුණාද? අපි ඔක හදමු ගන්න. හරි. ගාන හදලා තේරෙයි. එහෙනම් බලන්න අපිට මුලින්ම ලියන්න පුළුවන් මොකද්ද? ඝන අර්ධගෝලාකාර වස්තුවේ පරිමාව. ඒකේ පරිමාව කොහොමද එන්නේ? ඒකේ පරිමාව කොහොමද එන්නේ? ඒකේ පරිමාව කොහොමද ගන්නෙ? අපි දන්නවා එයාගේ පරිමාව එන්නේ 3න් 2යි πr ඝණයම තමයි. එතකොට ඊට පස්සේ බලන්න කේතුවක පරිමාව කොහොමද ගන්නෙ? කේතුවක පරිමාව වෙන්නේ කොහොමද? වලගේ ඇතින් අරකමනේ. 3න් 1යි πr වර්ගය එච්චනේ. නෑ. මොකද දන්නවද? 3න් 1යි πr කියන්නේ මෙතන r නෙමෙයි. 4න් 1යි r නේද? 4න් 1යි r නේද? අන්න යාගේ වර්ගීය වරක් h උස කියන්නේ උස මෙතන hම තමයි. හරි එහෙනම් h. දැන් එතකොට මෙතන එන්නේ මොකද්ද? 3න් 1 වරක් 5 වරක්. මෙතන අපි දන්නවා බලය ඇතුළට ගියාම වෙන වෙනම මේ අයට බලය එනවා නේද? දෙකයි බලය. එහෙනම් බලන්න 1 එකමයි 4 16 වෙනවා දෙකේ බලය නිසා r වර්ගය වෙනවා දෙකේ බලය නිසා වරක් h. එහෙනම් බලන්න එතකොට මොකක්ද එන්නේ ආයි? 16 වරක් 3 එනවා අපිට 48යි 48න් 1යි 5r වර්ග h කියලා තමයි එන්නේ කේතුවක පරිමාව. හරි. එතකොට මෙයාලා කියලා දෙන කේතු කීයක් හදනවද 56ක් හදන්න පුළුවන්. එහෙනම් අපිට සමානනවා මෙන්න මෙයාගේ පරිමාව සමාන වෙන්න ඕනේ නේද? මෙන්න මේ වගේ 56කට. තේරුණාද? එහෙනම් බලන්න අපිට කියන්න පුළුවන් 3න් 2යි 5r ඝණය සමාන වෙනවා 56 වරක් මොකද්ද? මෙන්න මේ කේතුවේ පරිමාව 4න් 1යි 5r වර්ග ඉෂ්ට. දැන් දෙපැත්තෙම සමාන අය ඉන්නවනම් කපන්න ඉන්නව නේද? කවුද ඉන්නේ? මම ඒක වෙන පාඩකින් කරන්නේ මේ බලන්න. R වර්ගයට මෙයාගේ R වර්ගයක් ඉන්නවා. එතකොට මෙයාගේ ඉතුරු වෙන්නේ R විතරයි. එහෙනම් මම බලය කපලා දැම්මා. තේරුණාද? හරි. ඊට පස්සේ 5ට 5 කපන්න පුළුවන්. අපි දන්නවා සමාන ලකුණු දෙපැත්තේ ඉන්න අය කපද්දී කපන්න පුළුවන් ලවයේ ඉන්නේව ලවයෙන් කපන්න පුළුවන්. හරේ ඉන්නේව හරෙන් කපන්න පුළුවන් නේද? ඒ කියන්නේ අපි සාමාන්‍ය ගුණ කිරීමක් කොහොමද වෙන්නේ දැන්? මේ සාමාන්‍ය ගුණ කිරීමක් කොහොමද වෙන්නේ? අපි ලවයට හරයනේ කපන්නේ. හැබැයි සමාන ලකුණක දෙපැත්තේ ඉද්දි අපිට හරයට හරය කපන්න පුළුවන්. තේරෙනවද? ඕනෝක ඔලුවට දාගන්න. හරිද මේ කරපු දේ? සමහර අයට ඕක අමතකයි. ඒකයි. හරි. බලන්න එතකොට ඉතුරු උනේ කවුද? ඉතුරු උනේ 3න් 2යි r සමානයි. 56 බෙදීම 48 වරක් h කියන එක. හරි. මම r ව තනි කරගන්න මොකද මෙයාලා කියලා තියෙන්නේ බලන්න මෙතන ගාණදී කියලා තියෙන්නේ r එක්ක සම්බන්ධයක් හදන්න නේද? හරිද? r සමානයි 4න් 7යි h කියලා. එහෙනම් අපි r ව තනි කරගමුනේ. r ව උක්ත කරමු. හරි. එහෙනම් මේ 3යි 2යි එහා පැත්තට නේ. r සමානයි 56 වරක් 3 බෙදීම 48 වරක් 2. ඔය මේක අනිත් පැත්තට ගුණ ගුණේ හරිද? වරක් h. දැන් මෙතන බලන්න සුළු වෙන ඒවා තියෙනවද? ඔව් නේ. බලන්න. 56 48යි බෙදෙන එක්කෙනෙක් ඉන්නවද? 8න් බෙදනවා නේද? මොකද 8 වරක් 5 40යි 8 වරක් 6 48යි 8 වරක් 7 56නේ. එහෙනම් මේ දෙන්න බෙදනවානේ. 48ට 8 ඒවා 6යි 56ට 8 ඒවා 7යි. හරි. ඊට පස්සේ බලන්න මේ 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි. එහෙනම් මොකද උත්තරේ එන්නේ? r සමානයි 4න් 7යි h. ඔන්න ඕක බවට පෙන්නන්න තියෙන ඔතනින් යාට සුළු කරන්න අවශ්‍ය නැහැ. හරි. ඔන්න එහෙනම් අපි පෙන්නවා r සමානයි 4න් 7යි h කියලා. තාම අපිට ලඝු පාවිච්චි උන්නේ නැහැ. ලේසි ගන්න. නේ තාම. හරි. ඊට පස්සේ තියෙනවා ලැබෙන බව පෙන්වන්න. කේතුවක උස 8 සෙන්ටිමීටර් නම් අර්ධගෝලයේ පරිමාව සොයන්න. අර්ධගෝලයේ පරිමාව තමයි හොයන්න කියන්නේ. මොකද්ද කියන්නේ අපිට? කේතුවක උස 8 සෙන්ටිමීටර් නම්. කේතුවක උස 8 සෙන්ටිමීටර් කියලා කියන්නේ මෙයාලා කියන්නේ h සමානයි 8 සෙන්ටිමීටර් කියලා නේද ඔය කියන්නේ. එහෙනම් අපිට r හොයාගන්න පුළුවන්. එහෙනම් r කොහොමද හොයන්නේ? r සමානයි 4න් 7 වරක් 8. එහෙනම් බලන්න 8ට 4 ඒවා 2යි 4ට 4 ඒවා 1යි. එහෙනම් මොකද උත්තරේ? r සමානයි 14යි සෙන්ටිමීටර් කියලා එනවා. එහෙනම් අපිට දැන් හොයන්න බැයිද මේ අර්ධ ගෝලාකාර එක්කෙනාගේ පරිමාව? පුළුවන් නේ. එයාගේ පරිමාව හම්බෙන්නේ මොකෙන්ද? මෙන්න මෙයාගෙන් 3න් 2යි 5r ගණන්. එහෙනම් බලමු. එහෙනම් පරිමාව සමාන වෙනවා කීයද? 3න් 4යි 5r ගණන්. ඔව් 3න් 4යි 5r ගණන් අපි දෙකෙන් බෙදුවානේ. එතකොට හරියයි. 3න් 2යි 5r ගණන්. 3න් 2යි 5r 5 කියන්නේ කීයද? 7න් 22යි
R ගණය කියලා කියන්නේ කීයද R 14නේ 14 වරක් 14 වරක් 14. අපි දැන් මේක සුළු කරමු බලන්න. මේ බලන්න 7ට 7 ඒවා 1යි 14ට 7 ඒවා 2යි. හරිනේ. ඔහොම එනවනේ. ඊට පස්සේ ආයෙ සුළු වෙන එක්කෙනෙක් ඉන්නවද? නැහැ නේද? ඊට පස්සේ අපිට මේ කට්ටියව ගුණ කරගන්න වෙනවා. බලන්න මම ඔය ගුණ කරන විදිහ මේ 3 වෙතින් එහෙම ඉන්නවනේ. දෙවරක් 22 අපි දන්නවා 44යි. හරිද? ඊට පස්සේ 44 ඒවා දෙකක් 88යි කියලා දන්නවා. එහෙනම් මම 88 ගන්නවා. 88 වරක් 14 වරක් 14 බලමුනේ. මේ දෙන්නව ගුණ කරන්න වෙනම ගමු. 14 වරක් 14 කියන්නේ කවුද? කට්ටියට මතකද දන්නේ නැහනේ. හරි. අපි ගුණ කරමු බලමු 14 වරක් 14. බලන්න 4 වරක් 4 16යි. එකක් ඉතුරුයි. 4 වරක් 1 4යි. අර ඉතුරු එකයි 5යි. ඊට පස්සේ බිංදුවක් දාලා පටන් ගන්නවා අපි 1 වරක් 4 4යි. 1 වරක් 1 1යි. එහෙනම් උත්තරේ කීයද එන්නේ? 196 නේ. 196ක් එනවා. එහෙනම් වරක් 196 බෙදීම 3. නේද එන්නේ පරිමාව? එහෙනම් බලමු. ඔහොම එනවනේ පරිමාව. කොහොමද දැන් ඊට පස්සේ අපි කොහොමද 88 වරක් 96 ගන්න ඕනේද කියලා බලමු. 88න් බෙදෙන්නේ නැහැ මේ 88 සහ 196 කියන දෙන්නම 3න් බෙදෙන්නේ නැහැ. එහෙනම් ඉතින් ආයෙ 88 වරක් 196 ගමු අපි. හරිද? 196 වරක් 88 ගමු. 8 වරක් 6 කීයද? 48යි. 8ක් දානවා 4ක් ඉතුරුයි. 8 වරක් 9. 9 වරක් 8 කීයද? 72යි. 72යි 4යි 76යි. එතකොට 7ක් ඉතුරුයි දැන් 7ක් ඉතුරුයි. 8 වරක් 1 8යි. අර ඉතුරු 7යි 15යි. හරි එහෙනම් බිංදුවක් දානවා. ඊට පස්සේ 8 වරක් 6 48යි. 8ක් දානවා 4ක් ඉතුරුයි. ඊට පස්සේ 8 වරක් 9 72යි. අර 4යි 76ක් වෙනවා. 7ක් ඉතුරුයි දැන්. 8 වරක් 1 8යි. අරකයි 15. එහෙනම් කීයෙන් කලින් එක්කෙනාම තමයි ඇත්තටම බිංදුවක් දාලා ලියන්න ඕනේ නේද? තේරෙනවද? ඒක 8ෙන්මනේ දෙපාරම ගුණුවනේ. තේරෙනවද? එහෙනම් 8යි 14යි මෙතන දෙකක් එනවා 6යි 6යි 12යි. මෙතන ටිකක් එනවා. එතකොට 7ක් වෙනවා එතන. එතකොට මෙතන 1යි. එතකොට බලන්න මොකක්ද එන්නේ? 1700 1700 ගන්න මේ 17248 බෙදීම 3. දැන් මෙයාව 3ෙන් බෙදුම් බලන්න. හරි. දැන් 3ෙන් බෙදුම්. 3ෙන් බෙදද්දී 5ක් ගන්න පුළුවන් 15යි. දෙකක් එනවා 22යි. 7ක් ගන්න පුළුවන් 21යි. එකක් එනවා 14යි. එතකොට 4ක් ගන්න පුළුවන් 14ට එහෙනම් 12යි. දෙකක් ඉතුරුයි. 28ක් එනවා 28ට කීයද 9යි 27යි. එකක් ඉතුරුයි කියන්නේ 0.3යි. හරි. ඔය ඇති. එහෙනම් අපිට එනවා මොකද්ද? 5749.3යි මොනවද? ඝන සෙන්ටිමීටර කියලා. ඔන්න උත්තරේ තමයි අපිට එන්නේ. මේ 0.3යි කියලා දිගටම එනවා කියලා ඔයාලට තේරෙන්න ඕනේ. හරිද? ගණන් හදලා දෙනවනේ. එතකොට මේ මෙතනදී ඔහොම තියන්නත් පුළුවන්. නැත්නම් මෙහෙම 3යි 3ක් දාලා දශම ස්ථාන දෙකකට ඝන සෙන්ටිමීටර හරි තිබ්බනම් හරි. තේරෙනවද නැත්නම් ඔයාලට පුළුවන් කෙලින්ම දාන්න උත්තරේ 5749යි 3න් 1යි කියලා. මොකද එකක් ඉතුරු වුණානේ අන්තිමට මතකද? මේ බලන්න. මෙතනදී අපි මතක ඇති කට්ටියට කොහොමද අපි විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරන්නේ කියලානේ. දැන් මෙතන එකක් ඉතුරු වුණා නේ. මෙතන එකක් ඉතුරු වුණා. දශම කරන්නේ නැතුව තියෙනවනම් උත්තරේ 5749යි මිශ්‍ර සංඛ්‍යාවේ හරයට එන්නේ තිබ්බ හරයමයි නේද? ලවයට එන්නේ ඉතුරු ගාන එකයි. එහෙනම් උත්තරේ 5749යි 3න් 1යි ඝන සෙන්ටිමීටර කියලා තියන්නත් පුළුවන්. මේක තමයි හරිම උත්තරේ. මොකද මේක මෙන්න මේ වගේ දශම ස්ථාන දෙකකට විතර නෙමෙයි මේක ගානට එනවා උත්තරේ. හරිද? මේක තමයි හරිම උත්තරේ. මේකත් ලියන්න පුළුවන් හැබැයි හරි. ඔයාලට මේකත් ලියන්න පුළුවන් අරකට ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. අපි එහෙනම් යමු මේකේ ඊළඟ කොටසට මේ ගානෙම ඊළඟ කොටසට. ඊළඟට මෙයා කියනවා p සමානයි මෙන්න මෙයාලු එයාව ලඝු ගණක ලඝු භාවිතයෙන් p කියාගේ පළමු වන දශම ස්ථානයට සොයන්නලු. හරි. ඒ කියන්නේ දශම ස්ථාන ගොඩක් අපිට උත්තරේ විදිහට ආවොත් එයා පළවෙනි දශම ස්ථානෙට වට යන්න ඕනේ. තේරුණාද? හරි. අපි හොයලා බලමු නිකන්. මොකද්ද ගාන කියලා මුලින්ම ලියාගමු අපි. දැන් මෙතනදී අපිට ලඝු පාවිච්චි කරන්න තමයි තියෙන්නේ. අපි ලඝු පාවිච්චි කරන්නේ මොකද කරන්නේ? මුලින්ම දෙපැත්තෙම ලඝු සලකනවා. ඒ කියන්නේ දෙපැත්තෙම LGP. එයි මේ LG කියලා දැන් LG කියන්නේ මොකද්ද? ලඝු 10 පාදයට කියන එක සමාන කියන එක. හරිද? ඒ කියන්නේ අපි දන්නවා LG කියලා කියන්නේ ලඝු 10 පාදය කියන එක කියනට සමානයි. හරිද?
LGP කියන කෙනා සමාන වෙනවා කවුද? LG මෙන්න මේ දකුණු පැත්තේ ඉන්න කෙනානේ. එහෙනම් බලන්න මූල 25.26 වරක් 0.78 බෙදීම 2.47. හරි. ඔන්න ඔහොමනේ එන්නේ. එතකොට මෙතන ආයි LGP ලඝු 10 පාදයට P සමාන වෙනවා. දැන් මේගොල්ලෝගේ ඇතුළටම ලඝු දෙන්න තමයි හදන්නේ. හැබැයි ඊට කලින් මම මෙන්න මේ වර්ගමූලයේ ඉන්න කෙනාව බලයක් විදිහට ලියා ගන්නද? හරි. අපි එහෙම ලියාගෙන LG 25.26 භාගවෙනි බලය අපි දන්න වර්ගමූල කියන්නේ භාගවෙනි බලය කියලා. හරිද? වරක් 0.78 බෙදීම 2.47. හරිද? ඔන්න ඔහොම. ඊට පස්සේ මේ වම් පැත්තේ LGP කියන එක දිගටම එනවා. හරිද? හරි. එහෙනම් බලන්න දැන් මම ලඝු දෙන්න හදන්නේ ඇතුළට. හරිද? එහෙනම් බලන්න ලඝු 25.26 කියන කෙනාගේ භාගවෙනි බලය දැන් ගුණ කිරීමක් තියෙන. මෙයා දැන් මේ බලන්න මෙන්න මෙයා. හරිද? ලවයත් එක්ක ගුණ වෙලා නේද ඉන්නේ. එහෙනම් මෙයාව එකතු කිරීමක් විදිහට අපි ලියනවා. LG 0.78 මෙයා බෙදීමක් විදිහට ඉන්නේ. අඩු කිරීම එහෙනම් LG 2.47. හරි. අපි දන්නවා ලඝුවලදී බලයක් හිටියොත් අපිට ඒ බලය මෙන්න මෙතන බලයක් තියෙනවා භාග්‍ය බලය කියලා. එහෙනම් අපි එයාව එළියට ගන්න පුළුවන් නේ. හරි. එහෙනම් ඊළඟ පියවරේදී අපි එයාව එළියට ගමු. LGP කියන කෙනා සමානයි භාගයයි LG 25.26 එකතු කිරීම LG 0.78 අඩු කිරීම LG 2.47. හරි. එහෙනම් අපිට දැන් මේගොල්ලෝ ලඝු ටික බලන්න තමයි තියෙන්නේ. මොකද්ද බලන්න තියෙන්නේ? මුලින්ම ලඝු ටික බලන්න ගමන් පූර්ණ සංඛ්‍යා ටික දාගමු නේ. LGP සමානයි භාගය වරක්. මෙතන එන්නේ මොකද්ද? පූර්ණ සංඛ්‍යා දෙකක් තියෙනවා. එහෙනම් එන්නේ 1.0 කියලා ලඝු බලලා අපි ලියන්න ඕනේ ඊටු ඉලක්කම් 4. මෙතන එන්නේ මොකද්ද? 0.0 තියෙන්නේ. එහෙනම් අපිට මෙතන එන්න ඕනේ ව්‍යුති 1.0 කියලා උත්තරයක්. මෙතන අඩු කිරීම පූර්ණ සංඛ්‍යා එකක් තියෙනවනේ. එහෙනම් මෙතන 0.0 කියලා. හරි. අපි ලඝු බලද්දී කොහොමද බලන්නේ කියලා අපි මෙතනින් කතා කරා. ඊට පස්සේ ලඝු පොතට යමු. පළවෙනි කෙනාගේ ලඝු බලන්නේ කොහොමද? 25.26 කියන කෙනාගේ ලඝු බලන්න අපි දශම විදිහට අමතක කළා මොකද ගන්නේ? මුලින්ම පළවෙනි පූර්ණ සංඛ්‍යා දෙක ගන්නවා. ඊට පස්සේ ඉන්න එක ගන්නවා. ඊට පස්සේ එක්කෙනා ගන්නවා. හරි. ඒතර බලන්න මෙතනදී කොහොමද කරන්නේ? එහෙනම් බලන්න මොකද්ද? 25 2 6. තේරෙනවද? 25 2 6. එහෙනම් බලමු ලඝු පොතෙන් ඒක කොහොමද බලන්නේ කියලා. එහෙනම් බලන්න ළමයි අපිට ලඝු ගණන් තිබ්බේ මොකේද? මතක ඇති කට්ටියට 25 2 6 නේ. 25 2 6 තමයි අපිට ලඝු ගණන් තිබ්බේ. අපි ආයි බලමු ඒක කොහොමද ඇත්තටම බලන්න තිබ්බේ කියලා. ඔව් 25 2 6 නේද ළමයි? හරි. එහෙනම් 25 2 6. එහෙනම් බලන්න මෙතනදී 25 2 6 බලද්දී හරි. මෙතන 25 2 6 බලද්දී කොහොමද? දැන් මෙතන 25 නැහැනේ. තියෙනවනේ. මෙන්න මෙතන තියෙනවා 25. දැන් 25 2 2 කියන්නේ මෙතන. ඔයාලා මෙතන ගොඩක් අය බලද්දී මෙන්න මෙහෙම දෙවෙනි එක්කෙනාට යනවා. වැරදි. මේ දෙවෙනි එක්කෙනාට අපි ගියාට ඇත්තට මෙයා ඉන්නේ පළවෙනි තීරුවේ. තේරෙනවද? ඒක නිසා ඔළුවට දාගන්න අපි 25 2ට යන්න ඕන නම් යන්න ඕනේ 25 3ට. ඒ කියන්නේ මෙන්න මෙතනින් බලද්දී 3ට. හරි තුන්වෙනියට ඉන්න කෙනාට. ඒතර මෙයා ඉන්නේ දෙවෙනි තීරුවේ තමයි. හරිද? හරි ඒත් මේ ඔයාලා ගොඩක් අය වරද්ද ගන්න ඕක හදිස්සියට. හරිද? එහෙනම් 25 මුලින්ම 2ට ගියා. ඊට පස්සේ එයාගේ තීරුවේම ඉන්න 6 වෙනියට ඉන්න මධ්‍ය අන්තරය කවුද කියලා බලන්න ඕනේ. 6 වෙනියට ඉන්නේ කවුද එයාගේ තීරුවේ? මෙන්න මේ 10 කියන එක නේ. එහෙනම් මෙන්න මේ 4014 කියන එකනට 10ක් එකතු කරන්න. එතකොට මොකද උත්තරේ එන්නේ? 4024යි. අන්න ඔය 4024 කියන එකක් තමයි අපි දශම සංඛ්‍යාවක් විදිහට අතන ලියන්නේ. එහෙනම් අපිට එනවා මොකද්ද? 4024 කියන එක ලියන්න ඕනේ. 4024 කියන්නේ 4යි 0යි 2යි 4 දශම සංඛ්‍යාවක් විදිහට ගන්න. හරි. ඊට පස්සේ අපිට ලඝු බලන්න තියෙනවා 0.78. ඊළඟට අපිට ලඝු බලන්න තියෙනවා 0.78. දැන් ඉතින් උතන සංඛ්‍යා දෙක මොකද්ද? අපි ඉලක්කම් දෙක විතර ගන්න මොනවද? පළවෙනි ඉලක්කම් දෙක විතර ඉතින් 78 නේ ඉන්නේ. ඉතින් 78 තමයි ගන්න. 78. එහෙනම් අපි බලන්න ඕනේ 78 කවුරුත් නැත්තම් තව ඉලක්කම් නැහැ නේ. එහෙනම් 78 බිංදුව තමයි බලන්නේ. හරි එහෙනම් බලමු අපි 78 බිංදුව. බලන්න 78 ඉන්නේ තව පල්ලෙහානේ. හරි. එහෙනම් අපි යනවා පල්ලෙහාට. ඒ කියන්නේ මෙතනින් තමයි අපි මුලින්ම 78 හොයාගන්න ඕනේ. හරිද? අපි එතනින් හොයාගෙන තමයි ඊට පස්සේ යන්නේ. හරි. 78 බලමු. ඔන්න 78 ඉන්නවා. 78 ඉන්නවා. 78 බිංදුව. එහෙනම් 8921 නේ. එහෙනම් අතෙන්ට දාන්න ඕනේ අපි 8යි 9යි 2යි 1නේ. ඔන්න ඔහොම. මෙයාගේ කොහොමද ලඝු බලන්නේ?
අපි මුලින් පළවෙනි සංඛ්‍යා දෙක ගන්නවා 24 24 7 24 7 තමයි එහෙනම් හොයාගන්න ඕනේ 24 7 එහෙනම් බලන්න 24 7 24 මෙතන ඉන්නවා එයාගේ 7 කියන්නේ 8 වෙනියට ඉන්න කෙනානේ දැන් මෙතන 5 කියලා දන්නවා 6 7 8 නේ තේරෙනවද වැඩි එතකොට මෙයා නේද එන්නේ බලන්න උඩින් හරි නේද කියලා මේ හරිද 7 වෙනියට ඉන්න කෙනා එයා මොකද මං කිව්වා 7 වෙනියට ඉන්න කෙනා බලද්දි මම මෙතන 8ක් පනින්න ඕනේ මොකද බිංදුවත් එක්කනේ මෙතන ඉන්නේ තේරෙනවද එහෙනම් මොකක්ද එන්නේ 3927යි නේ 3927යි හරි දැන් මොකක්ද එන්නේ මෙතනට 3927 හරි එහෙනම් මෙතනට එන්නේ මොකද 3927 හරි දැන් අපිට ආයෙ ලඝු බාන්න දෙයක් නැහැ අන්තිමට ඇන්ටිලොග් බලයක් තමයි බලන්න වෙන්නේ හරි දැන් අපි සුළු කරගෙන යමු බලන්න දැන් මෙතන LGP කියන කෙනා සමානයි දැන් මෙයාව බෙදන්න ඕනේ අපි දන්නවා මේ ධන සංඛ්‍යාවක් තියෙනවා. ඒ කියන්නේ විවෘති නැත්තම් අපි සාමාන්‍ය විදිහට බෙදනවා. හරිද? සාමාන්‍ය විදිහට බෙදනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම මෙයාව ලියාගෙන අපි බෙදනවා. කීයෙන්ද බෙදන්න ඕනේ? දෙකෙන්. එහෙනම් බලන්න 7යි 14ට 2 7යි නේ. එහෙනම් 14යි බිංදුවයි. මේ බිංදුව පල්ලයට ගන්නවා බිංදුවයි. ආයෙ මෙයාවත් පල්ලයට ගන්නවා 2යි. එහෙනම් එකක් එනවා 2යි. ඊටු බිංදුවයි මෙයා පල්ලයට ගන්නවා 4යි. 4ට 2 ඒවා 2යි. එහෙනම් මොකක්ද එන්නේ? දශම 0.7.7.1.2 0.7.7.1.2 එනවා. ඇයි මේ 0.0 කියලා ඉතින් මෙතන දශම තිබ්බේ එතන කිරීම තමයි මෙතන තියන්නේ. නැත්තම් ඔයාලට මතක තියාගන්න පුළුවන් විදියක් තමයි. අපි දශම තිත අමතක කළානේ බෙදුවේ මෙතනදී 14024ට බෙදුවේ. එතකොට මම දශම ස්ථාන කීයක් අයින් කරාද මේ? අමතක කරා 1යි 2යි 3යි 4ක් අමතක කරලා. එහෙනම් ඔය හතරම ආයෙ තියලා තමයි මම දශම තිත තියන්න ඕනේ. ඒ කියන්නේ ඉලක්කම් 4ක් පිටිපස්සේ නම් ගණන් කළා තමයි මම දශම තිත තියන්න ඕනේ. තේරෙනවද? ඔය ඉගෙනගෙන ඇති ඉතින් මම මෙතන ලොකුවට පැහැදිලි කරන්න යන්නේ නැහැ. හරි. හරි. එකතු කිරීම මූල මූල නෙමෙයි ව්‍යුති. ව්‍යුති 1.8.9.2.1 අඩු කිරීම 0.3.9.2.7. ඔන්න ඔහොමනේ තියෙන්නේ. හරි. දැන් අපිට මුලින්ම තියෙන්නේ මේ දෙන්නම එකතු කරන්න. හරි. අපි දෙන්න මේ දෙන්නම එකතු කරමු බලන්න. කොහොමද කරන්නේ? 0.7.1.2 එකතු කිරීම විවෘති 1.8.9.2.1 හරි. එකතු ගන්න තියෙන්නේ හරි. එකතු කරමු බලන්න 2 1 3යි 2 1 1 2 3යි 0.9 8යි 7යි කීයද 15ක් වෙනවා. ඒ කියන්නේ මේ පැත්තට එකක් එනවා. අපි දන්න එතකොට මෙතන 1 ධන ඍණ 1. ඔතන එන්නේ කොහොමද? 1 එකතු කිරීම ඍණ 1. ඇයි විවෘත එකක් කියලා කියන්නේ කවුද? විවෘත එක සමාන වෙනවා ඍණ 1ට. හරිද? හැබැයි ඔයාලට දන්න දෙයක් තමයි මෙහෙම. හරිද? විවෘති 1.4යි 5යි 6යි ඔහොම එකක් තිබ්බොත් මෙයාගේ තේරුම ඍණ 1.4යි 5යි 6යි බිංදුව කියන එක නෙමෙයි. විවෘති එකක් තියෙනවා කියන්නේ මෙයයි විවෘති එක කියන කෙනාට විතරයි ඍණ අයිති. තේරෙනවද? මෙයාට විතරයි ඍණ අයිති. මෙයා ධන සංඛ්‍යාවක්. උදාහරණයක් විදිහට ඕක හැදලා තියෙන්නේ විවෘති එක එකතු කිරීම 0.4යි 5යි 6යි බිංදුවයි. තේරෙනවද? ඒතර ඔන්න ඕක ඔයාලා ඔළුවේ දාගන්න ඕනේ. තේරෙනවද? මේ විවෘති එක විතරයි උතනදී ඍණ සංඛ්‍යාවක් විදිහට ඉන්න අනිත් අය ධන. ඒකයි එකතු වුනේ උඩ එක්කිනත් එක. නැත්නම් සාමාන්‍ය දැන් හිතන්නකෝ ඔයාලා මෙහෙම දෙයක්. මෙයා ඍණ සංඛ්‍යාවක් වුණා නම් අපි එකතු කරද්දි මේ දෙන්නව එකතු කරන්න පුළුවන්ද? අපි දන්නවනේ ධන 1යි ඉන්නකෝ මෙහෙම ඍණ 3ක් ඉන්නවා කියලා දැන් මේ දෙන්නව එකතු කරලා අපි ධන 4යි හරි ඍණ 4යි කියලා දානවා නෑනේ. මෙතනදි වෙන්නේ මොකද්ද? ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු වෙනවා. ඒ කියන්නේ මෙතන උත්තරේ එන්නේ 2යි මොනවද 2ද? ඍණ 2යි. එහෙනම් මොකද ඉන්නේ අඩු වෙනවනේ. මෙතනදී ඇයි එහෙම උන්නේ නැත්තේ? මෙතනදී උන්නේ නැත්තේ මෙන්න මෙතෙන්ට වෙනකම් මේ සංඛ්‍යාව ධනයි. මෙතෙන්ට ආව ගමන් තමයි මෙයා ඍණ වෙන්නේ. තේරෙනවද වැඩි? හරිද? ඒක ඔළුවට දාගන්න ඕනේ. හරිද? ගොඩක් අය ඔක මතක නැහැ, දන්නේ නැහැ. හරියට ඉගෙනගෙන නැහැ. හරි. දැන් බලන්න එහෙනම් ඊළඟට මොකක්ද එන්නේ? 1 ධන ඍණ 1. අපි දන්නවා 1 කියන්නේ ධන සංඛ්‍යාවක්. ධන සංඛ්‍යාවකුයි ඍණ සංඛ්‍යාවකුයි එකතු කරන් තමයි තියෙන්නේ. එහෙනම් අපි දන්නවා ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න ඕනේ. එහෙනම් ලොකු එකක් පොඩි එකක් කියලා නෑනේ. එහෙනම් එකෙන් එකක් අඩු කරාම බිංදුව. තේරුණාද? එහෙනම් මොකක්ද එන්නේ? 0.5933. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ 0.5933. එහෙනම් ලඝු p සමාන වෙනවා 0.593 අඩු කිරීම 0.392.7 හරි. එතකොට බලන්න ඊට පස්සේ මේ දෙනා අඩු ගන්න තමයි තියෙන්නේ. අඩු ගන්න බෑ. 0.593.3 අඩු කිරීම 0.392.7 හරි. හරි. අඩු කරමු බලන්න. කීයෙන් 3න් 7ක් අඩු කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපි එහා පැත්තේ ඉල්ල ගන්නවා. මෙතන එහෙනම් 2 වෙනවා. එයා එකක් දෙනවනේ. එතකොට මෙතන 10ක් හම්බ වෙනවනේ. දැන් බලන්න 13ක් තියෙනවා 6යි. එතකොට 3න් 2කින් 2ක් ගියාම 0යි. 9න් 9ක් ගියාම 0යි. 5න් 3ක් ගියාම 2යි. එහෙනම් උත්තර වෙනවා 0.2.0.6. එහෙනම් උත්තර වෙනවා
LGP ලඝු p සමානයි 0.2.0.6. හරි. එහෙනම් අපි p වනේ හොයන්න ඕනේ. එහෙනම් p හොයන්න මොකද ගන්නෙ? මෙහා පැත්තේ ඇන්ටිලොග් ගන්න ඕනේ. ඇන්ටිලොග් 0.2.0.6. අපි ඇන්ටිලොග් බලද්දි මොකද්ද කරන්නේ? මෙන්න මෙයා කියන්නේ මේ සංඛ්‍යාව විතර දශම සංඛ්‍යාව. මෙන්න මෙයා ලඝු පොතේ කොහෙද ඉන්නේ කියලා බලාගෙන එයාගේ ඉන්න තැන ලියා ගන්නවා. තේරුණාද? එයා ඉන්නේ කොහෙද? අන්න එතන ලියා ගන්නවා. තේරුණාද? බලමු ඉන්න තැන හොයන විදිය. හරි. එහෙනම් අපි හොයාගන්න ඕනේ මෙතන 2006ට අඩු හෝ 2006ට සමාන ළඟම කෙනා. හරිද? බලන්න කොහෙද ඉන්නේ? 1987 ඉන්නවා 2014 ඉන්නවා. එහෙනම් ඔයාලට තේරෙනවා මෙතනදී 2006 කියන කෙනා නැහැ. හරිද? 2006 කියන කෙනා නැහැ මෙතන ඉන්නේ. හරිද? මෙතන ඉන්නේ 1987යි 2014 කියන එක. හරි. එතකොට බලන්න මෙතන 2014 ගන්න බැහැනේ කොහොමවත් තේරෙනවා. 2014 ගන්න බැහැ මට. තේරෙනවද වැඩි? එහෙනම් මම ගන්න ඕනේ 1987. එහෙනම් ඊට පස්සේ බලනවා 1987 2006 වෙන්න තව කීයක් එකතු වෙන්න ඕනද යාළුවා කියලා. එකතු වෙන්න ඕනාගේ මම තෝරගන්න මෙතනින්. බලන්න 1987 2006 වෙනි කීයක්ද එකතු වෙන්නේ? අපි දන්නවා 1987 කියන කෙනා 2000 වෙන්න නම් තව 13ක් ඕනනේ. එහෙනම් තව 2006 වෙන 19ක් ඕන. එහෙනම් ඊට පස්සේ බලනවා මෙන්න මෙතන පේලියේ 19 ඉන්නේ කොහෙද? 20ක් ඉන්නවා. දැන් 20 ගන්න බෑ. අපි ගන්න කීයද? 17යි නේ. 20ක වැඩි එකක් ගන්න බෑ. අපි ගන්නේ අඩුවක. එහෙනම් 17ක් ගන්න. තේරුණාද? එහෙනම් මොකක්ද එන්නේ? 1987 තිබ්බ තැන කොහෙද තිබ්බේ එයා? එයාගේ තැන මුලින්ම ලියා ගන්න ඕනේ. කවුද? එයා ඉන්නේ 15 8 කියන තැන. 15 8 ඊට පස්සේ අපි යාට එකතු කරේ කොතන? එයාගෙම කොතන ඉන්න කෙනාද? 6 ඉන්න කෙනා. එහෙනම් 1586 කියන කෙනා තමයි ඉන්නේ. අපි ඊට පස්සේ බලමු එයාව කොහොමද ලියන්නේ දැන්. හරි. එහෙනම් අපි මුලින්ම ලියා ගන්නවා අපි හොයාගත්ත දේ. මොකද්ද හොයාගත්තේ? 1586. හරි. දැන් මෙතන බලන්න පූර්ණ සංඛ්‍යාව මොකද්ද? 0.0. එහෙනම් අපි දන්නවා 1.0 කියලා තමයි උත්තරේ දෙන්නේ. හරිද? 1.0 කියලා තමයි උත්තරේ එන්නේ. ඒ කියන්නේ මොකද පූර්ණ සංඛ්‍යාවක් තියෙනවා. ඇත්තටම කොහොම නෙමෙයි වෙන්නේ. හරිද? මේ තියෙන පූර්ණ සංඛ්‍යාවත් එක්ක හරිද? අපි මේ කියන්නේ අපිට ආව උත්තරේ මුලින්ම විද්‍යාත්මක අංකණයේ විදිහට ලියා ගන්නවා. විද්‍යාත්මක අංකණය කිව්වේ එක පූර්ණ සංඛ්‍යාවක් තියලා ඊට පස්සේ දශම තුනක් තියලා ලියා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මෙයාව ගුණ කරන්න ඕනේ මෙන්න මේ එන පූර්ණ සංඛ්‍යාවට අදාළව 10 බලෙන්. ඒ කියන්නේ 10 බිංදුවෙනි බලෙන්. හරිද? එහෙනම් මොකද උත්තරේ එන්නේ? ඕකම තමයි. මොකද 10 බිංදුවෙනි බලය කියන්නේ 1යි. එහෙනම් උත්තරේ 1.5යි 8යි 6යි. මේක තමයි හරියටම වෙන දේ. හරිද? ඉතින් ගොඩක් අය මතක තියාගන්න අර විදිහට. ඒක නිසා මම මේ විදිහට කියලා දෙන්නම්. හරිද? මෙහෙමයි. දැන් අපිට උත්තරය ආවේ මොකද්ද? p සමානයි 1586 නේ. ඔයාලා දන්නවා දැන් මෙතන උත්තරේ තිබ්බේ මොකද්ද? 0.නේ. එහෙනම් අපි එකක් වැඩි ඉලක්කම තමයි ඒ කියන්නේ එකක් වැඩි සංඛ්‍යාවක් තමයි පූර්ණ සංඛ්‍යා ගන්න තියන්නේ. දැන් බලන්න බිංදුව තියෙනවනම් එක පූර්ණ සංඛ්‍යාවක් තියෙනවා. එක තිබ්බනම් මෙතන පූර්ණ සංඛ්‍යා දෙකක් තියෙනවා. එහෙනම් මෙතන බිංදුවනේ තිබ්බේ එහෙනම් මෙතන එක පූර්ණ සංඛ්‍යාවක් තියලා මම දශම දෙක තියනවා. තේරෙනවද? ඔන්න ඕක තමයි. ඉතින් ගොඩක් අය පාඩම් කරනකම ඒ නිසා මම මේකම කියලා දුන්නා. එහෙනම් මොකක්ද ඉන්නේ? p සමානයි 1.5යි 8යි 6යි. එහෙනම් මෙයාලා ඇහුවේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට නේද අගේ ඇහුවේ. පළමු දශම ස්ථානේ නෑ ආසන්න පූර්ණ සංඛ්‍යාව නෙමෙයි පළමු දශම ස්ථානයට තමයි මෙයාලා උත්තරේ ඇහුවේ. එහෙනම් බලන්න පළමු දශම ස්ථානය කියන්නේ මෙයා එයාව කොහොමද අපි හොයාගන්නේ? පහද උත්තරේ 1.5ද නෑ. ඇයි ඊට පස්සේ ඉන්න කෙනා 5 හෝ 5ට වැඩි නම් අපි ඊට කලින් ඉන්න දශම ස්ථානයේ එකක් එකතු කරන්න ඕනේ. එහෙනම් උත්තරේ කීයද? p සමානයි 1.6යි. ඇයි මෙයාගේ අගය 5ට වඩා වැඩිනේ. එහෙනම් මෙයා ආසන්නව වටයක්දි මෙන්න මේ කලින් දශම ස්ථානයේ තියෙන අගය එකක් වැඩි වෙනවනේ. එහෙනම් 1.6. එහෙනම් උත්තරේ p සමානයි 1.6යි. එතකොට මේ වැටීමටත් ඔයාලට ලකුණක් හම්බ වෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම මේ උත්තරේ අරගෙන ඊට පස්සේ මෙන්න මෙයා බවට පත් කරන්න. තේරෙනවද? ලඝු එක අමාරු නැහැ. හරියට හදන්න ඕන. තේරෙනවද වැඩි? හරි. එහෙනම් අපි අදට මේක නවත්තමු. ඊට පස්සේ දවසක තවත් ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු.